මම අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ ලංකාවේ කොහේ හිටියත් ඔබ ප්‍රදේශයෙන්ම හොඳ ඉංග්‍රීසි ගුරුවරයෙක් හොයාගන්න ආකාරය. ඔබ හොයන්නේ ඉංග්‍රීසි ව්‍යාකරණයට හොඳ ගුරුවරයෙක් නම් ඉතා පහසුයි ඒක හොයාගන්න. අදාළ ගුරුවරයා පන්තියේ පාඨමාලාව අවසානයේ ඉංග්‍රීසි පත්තරයක් අලුතෙන් පන්තියට ගෙනවිත් සාකච්ඡා කරනවා නම් අනිවාර්යෙන් එතුමා ඉංග්‍රීසි ව්‍යාකරණ සම්පූර්ණයෙන් උගන්වන හොඳ ගුරුවරයෙක්. මොකද සියලු ඉංග්‍රීසි ව්‍යාකරණ පත්තරේ අන්තර්ගත වෙනවා. ඉතින් කිසියම් පාඨමාලාවක අවසානයේ ඉංග්‍රීසි පත්තරයක් සාකච්ඡා කරන්නේ නැත්නම් එය පන්තියට අලුත් පත්තරයක් ගෙනල්ලා සාකච්ඡා කරන්නේ නැත්නම් බොහෝ විට එහි ඒ පාඨමාලාවේ අන්තර්ගතය ප්‍රමාණවත් මදි. හැබැයි ඉංග්‍රීසි ව්‍යාකරණයට ඒ ගුරුවරයා හොඳ වුණත් සමහර විට ඔබට ඉංග්‍රීසි කතා කිරීමට නොහැකි වෙනවා. මොකද ඒකට හොඳ ක්‍රමවේදයක් තිබිය යුතුයි. ඉතින් ඉංග්‍රීසි කතා කිරීමට හොඳ ගුරුවරයෙක් ඔබට හොයාගන්න අවශ්‍යයි නම් ඔබට ඒකටත් ක්‍රම දෙකක් තියෙනවා හොඳ ගුරුවරයෙක් සොයාගන්න. ඉස්සරහ බලන්න එතුමාගේ දරුවන් ඉංග්‍රීසි කතා කරනවද කියලා. මොකද එතුමාට හොඳ ක්‍රමවේදයක් තියෙනවා අනිවාර්යෙන් එතුමාගේ දරුවෝ ඉංග්‍රීසි කතා කරන්න ඕනේ. ඒක එකක්. දෙක තමයි සමහර විට එතුමා ඒ ගුරුවරයා ඉංග්‍රීසි කතා කළත් සමහර විට ඒ ගුරුවරයා ඉංග්‍රීසි කතා කරන්නේ එම පාඨමාලාවෙන් නෙවෙයි. ඒ පාඨමාලාවේ තියෙන කරුණු පාවිච්චි කරලා ඒ ක්‍රමවේදය හරහා නෙමෙයි. සමහර විට එතුමා කාලයක් තිස්සේ විදේශගත වෙලා ඉන්න පුළුවන්. ඉතින් කාලයක් තිස්සේ විදේශගත වෙලා ඉන්නවා නම් ඕනම කෙනෙකුට දැන් අපි උදාහරණයක් ගත්තොත් ගෘහ සේවිකාවකට උනත් ඒ රටේ භාෂාව අල්ලගන්න පුළුවන්. ඉතින් එහෙම ඉංග්‍රීසි කතා කරන ගුරුවරයෙක් වුණාම ඒක ඉතින් යම්කිසි ක්‍රමවේදයක් එතන නැහැ. ඒක නිසා ගුරුවරයා කතා කළාට අපේ සිසුන්ට ඒ අවස්ථාව හිමි වෙන්නේ නැහැ. ඉතින් බලන්න ඕනේ ගුරුවරයා ඒ අදාළ පාඨමාලාවේ තියෙන ක්‍රමවේද හරහා ඒ උගන්වන කරුණු හරහාම ඉංග්‍රීසියෙන් කතා කරනවාද කියලා. පන්තිය තුල අනිවාර්යෙන් ගුරුවරයා ඉස්සරලා කතා කරලා පෙන්නන්න ඕනේ. මොකද ව්‍යාකරණ උගන්වලා ළමයින්ට කතා කරන්න කිව්වට හරියන්නේ නැහැ. ඉස්සෙල්ලා කතා කරන විදිය ගුරුවරයා කරලා පෙන්නන්න ඕනේ. ඉතින් මේ විදිහට මේ කරුණු දෙක පාවිච්චි කරලා ඔබට පුළුවන් හොඳ ඉංග්‍රීසි කතාවට හොඳ ගුරුවරයෙකු සම්බන්ධ කරගන්න ඔබ ප්‍රදේශයෙන්ම.